ලෝකයක් පිස්සුවට්ටපු බිලියන ගණනක් සවන් දෙන්නෝ තමන්ගේ කරගත්ත. වයස අවුරුදු 21ක් වෙද්දී මුළු ලෝකෙන්ම තමන්ගේ නමට යටත් කරගත්ත සුපිරි තරුවක්. එකපාරටම කිසිම කෙනෙක් හිතන්නේ නැති වෙලාවක ගුවන් යානයක් ඇතුලේ මුළු ලෝකයෙන්ම මෙයා සමුගන්නවා. ඔව් මේ කියන්නේ ජෙරඩ් ඇන්තෝනි හිගින්ස්. එහෙමත් නැත්නම් ලෝකයම හඳුනන ජූස් වර්ල්ඩ් ගැන. 2018 දෙසැම්බර් 8 වෙනිදා චිකාගෝ ගුවන් තොටුපළේදී සිද්ධ වුණු ඒ අద్භූත සිදුවීමෙන් පස්සේ මුළු ලෝකයම කම්පා වුණා. පොලිසිය ඒ වගේම වෛද්‍ය වාර්තා කිව්වේ මේක අධික ලෙස මත්ද්‍රව්‍ය ශරීරගත වීම නිසා සිදුවෙච්ච. හැබැයි ඇත්තට මේක අනතුරක්ද නැත්නම් කාගේ හරි සැලසුම් සහගත ඝාතනයක්ද? ඒක ඝාතනයක් නම් එයාගේ මරණය පිටිපස හිටපු අඳුරු හතුරෝ කවුද? ඩාර්ක් ෆයිල්ස් වලින් අද අපි හෙළි කරන්නේ ජූස් වර්ල්ඩ්ගේ අතිශය කෙටි හැබැයි අභිරහස් වලින් පිරිච්ච ජීවිත කතාව. ඒ වගේම එයාගේ මරණය පිටිපස්ස තිබ්බ නොවිසඳුණු රහස මොකද්ද කියලා අපි හොයාගමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් subscribe button එක ඔබන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. අපි අද කතාව මුලින් ඉඳන්ම පටන් ගමු. 1998 දී දෙසැම්බර් 2 වෙනිදා ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නගරයේ තමයි ජෙරඩ් උපදින්නේ. හැබැයි එයාගේ ළමා කාලේ එච්චර සුන්දර එකක් වෙන්නේ නැහැ. ජෙරඩ්ට වයස අවුරුදු 3ක් වෙද්දී එයාගේ අම්මයි තාත්තයි දික්කසාද වෙනවා. ඊට පස්සේ ජෙරඩ්ට හදා වඩා ගන්න එයාගේ අම්මා කාමෙලා වොලස්. ජෙරඩ්ගේ අම්මා ගොඩක් ආගමික පැත්තට බර ඉතාමත් ආගමික මතධාරී කාන්තාවක්. එයා ගේ ඇතුලේ හිප් හොප් ඒ වගේම රැප් සංගීතයේ වාදනය කරන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබ්බේ. එයා හිතුවා මේ සංගීතය නිසා ළමයි නරක වෙනවා කියලා. ඒ වුණාට ජෙරඩ්ට රොක් ඒ වගේම පොප් සංගීතය අහන්න ඉඩ දීලා තියෙනවා. අන්න ඒ නිසාම තමයි පොඩි කාලේ ඉඳලම ජෙරඩ් පියානෝව ඒ වගේම ගිටාරය, ඩ්‍රම්ස් වගේ දේවල් වාදනය කරන්න ඉගෙනගෙන තියෙනවා. හැබැයි අම්මා කොච්චර නීති දැම්මත් උසස් පාසලට යනකොට ජෙරඩ් රැප් සංගීතයට මාර විදියට ඇබ්බැහි වෙනවා. හැබැයි ඒ එක්කම තවත් භයානක දෙයක් එයාගේ ජීවිතයට එකතු වෙනවා. ඒ තමයි මිත්‍රවරුනි ඩ්‍රග්ස්. වයස අවුරුදු 11ක් වගේ ඉතාමත් කුඩා කාලයකදීම කැස්සෙට ගන්න සිරප් ඒ වගේම සෝඩා මිශ්‍ර කරලා හදාගත්ත මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න ගන්නවා. ඊට පස්සේ පර්සොකේට් ඒ වගේම ස්නැක්ස් වගේ ප්‍රබල වේදනානාශක ප්‍රතිවරණ එයා ඇබ්බැහි වෙනවා. තමන්ගේ හිතේ තිබ්බ තනිකම ඒ වගේම මානසික පීඩනය මකා ගන්න ජෙරඩ් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරාට ඒක පස්සේ කාලෙක එයාගේ මරණයේ වරෙන්තුව ලියන හේතුවක් වෙයි කියලා එයා හීනකින්වත් හිතන්න නැතුව ඇති. ජෙරඩ් තමන්ගේ සංගීත ගමන පටන් ගන්නේ 2015 අවුරුද්දේ. SoundCloud වෙබ් අඩවිය හරහා එයා මුලින්ම පාවිච්චි කරපු නම තමයි ජූස් ද කිඩ්. පස්සේ කාලෙක එයා එයාගේ නම ජූස් වර්ල්ඩ් විදියට වෙනස් කරගන්නවා. ජූස් කියන නම ආවේ සුපිරි නළු 2pack රඟපාපු ජූස් කියන චිත්‍රපටයෙන් ඒ වගේම එයාගේ කොණ්ඩ මෝස්තරේ. වර්ල්ඩ් කියන එකෙන් එයා අදහස් කරේ මුළු ලෝකයම තමන්ගේ බලය යටතට ගන්නවා කියන එක. එයාගේ බලාපොරොත්තුව ඇත්තටම සැබෑ වුණා. 2017 මෙයා නිකුත් කරපු All Girls Are The Same ඒ වගේම 2018 නිකුත් කරපු Lucid Dreams කියන සින්දු දෙක මුළු ලෝකයම උඩු යටි කුරු කරනවා මිසෝ. Billboard සටහන් වල අංක 2 දක්වා ඉහළට යන්න Lucid Dreams සින්දුවට පුළුවන් වෙනවා. Interscope Records කියන දෙවන්ත සංගීත සමාගම ඩොලර් මිලියන 3ක දෙවන්ත කොන්ත්‍රාත්තුවක් ජෙරඩ්ට ලබා දෙනවා. එතකොට එයාගේ වයස අවුරුදු 19ක් විතර. එයා සාමාන්‍ය රැප් ගායකයෙක් නෙමෙයි. තමන්ගේ හදවතේ තිබ්බ බිඳුණු ආදරය, මානසික පීඩනය ඒ වගේම මත්ද්‍රව්‍ය සමග කරන සටන එයා සින්දුවල ප්‍රකාශ කරලා තියෙනවා. ඒ හින්දම ලෝකේ ඉන්න තරුණ පරම්පරාව එයා වටේ රොද බඳින්න පටන් ගන්නවා. එයාට මිලියන ගණනින් සල්ලි ගලාගෙන එන්න පටන් ගන්නවා. හැබැයි සල්ලි ප්‍රසිද්ධිය එක්කම එයාගේ වටේ අඳුරු සෙවණැලි නිර්මාණය වෙනවා මිසෝ. ඇමරිකානු රැප් ක්ෂේත්‍රය කියන්නේ හිතන තරම් සුන්දර තැනක් නෙවෙයි. ඒක ඇතුලේ ලොකු ගෑන්ග් සංස්කෘතියක්, ඒ කියන්නේ පාතාල කල්ලි සංස්කෘතියක් තියෙනවා. ජූස් වර්ල්ඩ් කියලා කියන්නේ කෙටි කාලයකින් අතිශය සාර්ථක වෙච්ච කෙනෙක්. මේ නිසා ක්ෂේත්‍රයේ ඉන්න පැරණිම රැප් කල්ලි ප්‍රතිවාදීන් එයා ගැන විශාල ඊර්ෂ්‍යාවෙන් ඒ වගේම වෛරයකින් තමයි ඉඳලා තියෙන්නේ. ගොඩක් අය නොදන්න කතාවක් තමයි ජූස් වර්ල්ඩ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එයාගේ සමීපම අය නිතරම බයෙන් හිටියා කියන එක. විශේෂයෙන්ම එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ වගේම එයාගේ මැනේජර්ස්ලා පවා ගොඩක් දැනගෙන ඉඳලා තියෙනවා මේ ජෙරඩ් වටේ ඉන්න කට්ටිය එච්චර හොඳ අය නෙමෙයි. එයා ජෙරඩ් හිතාගෙන ඉන්න අය නෙමෙයි කියලා. එයාලා ජෙරඩ්ගේ ජනප්‍රියත්වය එයාගේ සල්ලි ඒ වගේම ඒ දේවල් පාවිච්චි කරලා එයාව අනතුරුවේ හෙළන පිරිසක් කියලා මෙයාලා දැනගෙන ඉඳලා තියෙනවා. තවත් පුදුම සහගත දෙයක් තමයි ජූස් වර්ල්ඩ් තමන්ගේ මරණය ගැන කලින්ම අනාවේකී කියලා තිබී. එයා එයාගේ Legends කියන සින්දුවේ මෙන්න මෙහෙම පදපේලියක් තියෙනවා. What's the 27 club? We ain't making it past 21. ඒ කියන්නේ 27 වෙනි සමාජය කියන්නේ මොකක්ද? අපි වයස 21 පනින්නෙත් නැහැ. පුදුමේ කියන්නේ එයා මිය යන්නෙත් මිත්‍රවරුනි අවුරුදු 21 සම්පූර්ණ වෙලා දවස් 6කුත් ගියාට පස්සේ. මේක අහම්බයක්ද නැත්නම් එයාට එන්න තියෙන අනතුරු ගැන කලින්ම දැනගෙන ඉඳලා තියෙනවාද? ජෙරඩ් එයාගේ සින්දුවේ කිව්ව දේ ඒ ඇත්තටම ශාපයක් වගේ ඇමරිකානු රැප් ක්ෂේත්‍රයේ වෙලා ගන්න. මොකද ජූස් වර්ල්ඩ් මිය යන අවුරුදු 1.5කට 2කට කලින් ඊට පස්සේ
එයාගේ හිටපු වයස් සීමාවේදී ඒ කියන්නේ වයස අවුරුදු 20 21 දී වෙද්දි අතිශය ජනප්‍රිය රැප් තරු 3ක් ලෝකයට අහිමි වෙනවා. රසිකයෝ මේක හඳුන්වන්නේ The 20 Club එහෙම නැත්නම් 20 ගණන් වල ශාපය කියලා. පළවෙනි කෙනා තමයි Triple X Tentacion Jase on Freud. ජූස් වර්ල්ගේ ඉතාම සමීපතම මිතුරෙක් වෙච්ච මෙයාව 2018 ජූනි මාසයේදී ෆ්ලොරිඩාවලදී මෝටර් සයිකල් අලවිසැලක එළියට එද්දීම සන්නද්ධ කල්ලියක් වෙඩි තියලා ඝාතනය කරනවා. මෙයා මිය යනකොට එයාගේ වයසත් හරියටම අවුරුදු 20යි. එයා මිය ගියපු වෙලාවේ ජූස් වර්ල්ඩ් මාර විදිහට දුක් වෙලා තියෙනවා. ඒ වගේම එයා Legends කියන සින්දුව ලියලා තින්නේ මේ Triple X Tentacion වෙනුවෙන්ම තමයි. මේ Triple X Tentacion ගැන මම වෙනමම එපිසෝඩ් එකක් කරා මිත්‍රවරුනි. බලපු නැති අය මේ උඩින් වැටෙන කාඩ් එකෙන් එක ගිහලා බලන්න. කාඩ් එක වැටුම් නැත්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒක දාලා තියෙනවා. ඔයාලට ගිහලා බලන්න පුළුවන්. නැත්නම් වීඩියෝගේ අන්තිමටත් වැඩි නැත්නම් ඔයාලට channel එකට ගිහලා බලන්නත් පුළුවන්. මම හිතනවා ගොඩක් අය ඒක බලලා ඇති කියලා. බලපු නැති අයට මම මේක කිව්වේ. දෙවෙනි කෙනා තමයි Lil Peep. Juice WRLD වගේම emo rap ශාස්ත්‍රයේ ලොකු පෙරලියක් කරපු ගායකයෙක්. 2017 නොවැම්බර් මාසයේදී තමන්ගේ සංගීත සංචාරක බස් රථය ඇතුළේදීම මෙයා අවසන් හුස්ම හෙළනවා. මරණයට හේතු වුණේ ව්‍යාජ ලෙස සකස් කරපු මත්පැති වර්ගයක් ශරීරගත වී. ඒකෙන් විෂ වෙලා තමයි එයා මිය ගිහිල්ලා තියෙන්නේ. මිය යනකොට එයාගේ වයසත් Juice WRLD මිය ගිය වයසමයි. ඒ කියන්නේ අවුරුදු 21යි. තුන්වෙනි කෙනා තමයි Pop Smoke. Juice WRLD මිය ගිහිල්ලා මාස දෙකක් යන්නත් කලින් ඒ කියන්නේ 2020 පෙබරවාරි මාසයේ එයා නැවතිලා ඉන්න ගෙදරට කඩා වැදිච්ච සන්නද්ධ කල්ලියක් එයාට වෙඩි තියලා ඝාතනය කරලා දානවා. ඒ වගේම ගොඩක් කට්ටිය කමෙන්ට් වලින් මගේ ඉල්ලලා තිබ්බා Pop Smoke ගැනත් වීඩියෝ එකක් කරන්න කියලා. මම අනිවාර්යයෙන්ම අරන් එනවා. ලෑස්තිලා ඉන්න. Triple X Tentacion, Lil Peep, Pop Smoke ඒ වගේම Juice WRLD මේ හතර දෙනාම තමන්ගේ ජීවිතයේ හොඳම කාලය. ඒ කියන්නේ වයස අවුරුදු 20 21 ගෙද්දී මුල් ලෝකෙම තමන්ගේ පාමුලට ගත්තා. හැබැයි ඒ වයසේදීම එයාලා හැමෝටම අතුනේ අතිශය අභිරහස් කේද ජනක මරණ. මේක ඇත්තටම අහම්බයක් වෙන්න පුළුවන්. නැත්නම් රැප් ශාස්ත්‍රය ඇතුලේ මේ තරුණ කලාකාරයෝ නිකන් බිලිගන්න එයාලව විනාශ කරලා දාන අමුතුම පාතාල කල්ලි ජාලයක් අඳුරු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඇතිද? දැන් අපි යමු Juice WRLD ගේ අඳුරුතුම දවසට. 2019 දෙසැම්බර් 8 වෙනිදා Juice WRLD තමන්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් ලොස් ඇන්ජලිස් ඉඳන් චිකාගෝ නගරයට පියාසර කර තමයි ඉඳලා තියෙන්නේ. ඇයි මෙයා හදිසියෙම චිකාගෝ යන්න තීරණය කරේ? ඒකට හේතුව තමයි එයාගේ 21 වෙනි උපන්දිනය. දෙසැම්බර් 2 වෙනිදාට ඉදලා තිබුණු එයාගේ උපන්දිනය Taman උපන් නගරයේ වෙච්ච චිකාගෝ වලදී පවුලේ අය එක්ක ඒ වගේම ළඟම මිතුරන් එක්ක එකතු වෙලා ඊටාම ඉහළින් සමරන්නයි ජැරට් ප්ලෑන් කරලා තිබ්බේ. ඒ වගේම චිකාගෝ වල තියෙන ස්ටුඩියෝ එකක අලුත් සින්දු කීපයක වැඩ කටයුතු කරන්නත් එයාගේ බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා. හැබැයි මේ උපන්දින සාදයට අමතරව තවත් රහසිගත වැඩක් මේ ගමන පිටිපස්සේ සිද්ධ වුණා. පස්සේ කාලෙක හෙළි වුණු විදිහට ජැරට්ගේ කල්ලිය ලොස් ඇන්ජලිස් වල ඉඳලා චිකාගෝ වලට ලොකු මද්‍රව්‍ය තෝගයක් ප්‍රවාහනය කරන්නත් මේ පුද්ගලික ගුවන් යානය පාවිච්චි කරලා තිබෙනවා. යානය ඇතුලේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ වගේම යාළුවෝ ආරක්ෂකයෝ ඇතුළු ලොකු පිරිසක් ඉඳලා තියෙනවා. ගුවන් යානය ඇතුළත ගත් අවසාන වීඩියෝ දර්ශනවල ජැරට් මාර්ම සතුටෙන් ඒ වගේම යාළුවෝ එක්ක විහිළු කර කර තමයි ඉඳලා තියෙන්නේ. තමන්ගේ උපන්දිනයේ දවසේ සාදයට යන සතුටක් මිසක් කිසිම කරදරයක ලකුණු එයාගේ මූණෙන් පේන්න තිබ්බේ නැහැ. හැබැයි යානය චිකාගෝ වල මිඩ්වේ ගුවන් තොටුපළට ගොඩ බස්සන්න ඔන්න මෙන්න තියෙද්දි FBI ඒ වගේම ෆෙඩරල් නිලධාරීන්ට රහසිගත ඔත්තුවක් ලැබෙනවා මේ යානය ඇතුලේ විශාල වශයෙන් නීති විරෝධී දේවල් තියෙනවා කියලා. යානය ගොඩ බස්සන කොටම සන්නද්ධ නිලධාරීන් කණ්ඩායමක් යානය වට කරගන්න. එයාලා යානය පරීක්ෂා කරද්දී ගංජරාත්තල් 70ක්, කෝඩින් සිරප් බෝතල් 6ක්, ඒ වගේම බලපත්‍ර නොමැති ගිනි අවි 3ක් හොයාගන්නවා. ඉතින් මේ පරීක්ෂාව සිද්ධ කරන අතරතුර මිත්‍රවරුනි Juice WRLD එකපාරටම මේ ගැහෙන්න පටන් ගන්නවා. එයාගේ කටින් ලේන්න පටන් ගන්නවා. නිලධාරීන් එකපාරටම අර මද්ද්‍රව්‍ය විෂවීම් වලට දෙන නාකෑන් කියලා බේතක් එයාලට ලබා දීලා තියෙනවා. එහෙම දුන්නත් රෝහලට අරන් යන අතරතුර මෙයා මේ ලෝකේ සමවරගෙන තියෙනවා. නිල වෛද්‍ය වාර්තා කියන්නේ පොලිසියෙන් බේරෙන්න ජැරට් තමන්ගේ සන්තකයේ තිබ්බ පර්සකිට් පෙති විශාල ප්‍රමාණයක් එකපාර ගිල දාපු හින්දා මේ අනතුරු වුණා කියලා. හැබැයි මේ කතාව එයාලා කියන තරම් සරල නෑ. පළවෙනි එක තමන්ගේ ළඟ තිබ්බ පෙති ටිකක් හැංගුවා කියලා. ගුවන් යානයක් ඇතුලේ තියෙන ගංජරාත්තල් 70ක්, ඒ වගේම තුවක්කු වලින් බේරෙන්න බෑ කියලා ජැරට් වගේ කෙනෙක් හොඳටම දන්නවා. එහෙනම් ඇයි ජැරට් ඒ වගේ දෙයක් කරගෙන ජීවිතේ අනතුරේ දාගන්නේ? දෙවෙනි එක තමයි මේ රහසිගත ඔත්තුව දුන්නේ කවුද? යානය ඇතුලේ හිටපු ජැරට්ගේ සමීපතම අතුරෙක්. තව කන්ස්පිරසි තියරිස් ගොඩාක් තියෙනවා මිත්‍රවරුනි මේකට. ජැරට් මේ මද්ද්‍රව්‍ය අධික ලෙස ශරීරගත කරලා මරලා දාන්න බලපෑමක් ආවා කියලා එක කන්ස්පිරසි තියරියකකුත් තියෙනවා. කොහොම වුණත් අවසාන වෛද්‍ය වාර්තාව තීන්දුව කළේ මේක මද්ද්‍රව්‍ය විෂවීමෙන් සිද්ධ වෙච්ච හදිසි අනතුරක් කියලා විතරයි. ඒ නිසා මේ මරණය පිටිපස්සේ තිබ්බ සැක කටයුතු කරුණු යටපත් වෙලා ගිහිල්ලා තියෙනවා. අවුරුදු 21ක් වෙද්දී මිලියන ගණනක රසිකයින්ගේ හිත් දිනාගත්ත මේ රැප අද අපි අතර නැහැ. හැබැයි එයාගේ සංගීතය තවමත් මිලියන ගණන් මිනිස්සු අහනවා. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලා ආසම Juice WRLD ගේ සින්දුව. Juice WRLD ගේ මරණය ඇත්තටම ඇබ්බැහි වෙච්ච නිසා සිද්ධ වෙච්ච අනතුරක්. නැත්තම් සංගීත ශාස්ත්‍රයේ අඳුරු බලවේග හතුරු නිර්මාණය කරලා මෙයාව තල්ලු කරපු එකක්. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් තවත් මේ වගේ බය හිතෙන අභිරහස් කතාවක් අරගෙන එන්නම්.
ඔබ සියලු දෙනාටම ජය වේවා. චාව්.